අද අපි යන්නේ පැකනම් වල තියෙන පොඩි කන්දක් නගින්න. මායිවාක්‍රි තමයි යන්නේ. මේක හවුස් එකට යන්න ලස්සන තැනක්. ගොඩක් කට්ටිය යන තැනක්. ලස්සන සන්ස් ඩවුන් එකක් බලන්න පුළුවන් මෙතෙන්ට ගියාම. ඕගොල්ලෝ ඩැන්ඩිනොන් පැකනම් ඒ කිට්ටු නම් ඉන්න මෙල්බර්න් වල. ඇවිල්ලා try කරලා බලන්න. මම යන පාර ඔය ඔක්කොම ඉස්සරහ පෙන්නන්න. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉතින් channel එකේ වීඩියෝ බලන ගොඩක් කට්ටිය තාම channel එක subscribe කරලා නැහැ. unique viewers තමයි ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ නිතරම වීඩියෝ බලනවා නම් subscribe කරන්න. එතකොට ඔයගොල්ලන්ට ප්ලේසි මටත් හොඳයි. ඉතින් like කරලා subscribe කරන්න පුළුවන් නම් channel එක. පටන් ගන්න තැන පාක් එක අපි යනවා එහෙනම් කන්ද. අපි ඉතින් කන්ද නැගගෙන යනවා. මේක එක පැත්තකට කිලෝමීටරයකට වැඩි තියෙනවා. රහයියන්ගේ සද්ද තමයි ඇහෙන්නේ. ඔක්කොම කැලෑවෙන් වට වෙලා තියෙන්නේ. කූල් ප්ලේස් එක. දවාලකුණත් යන්න පුළුවන්. හෙවණයි ගොඩක්. තව ටිකක් ගිහිල්ලා බලමු අපි. ඉතින් තාම කන්ද නැගගෙන යනවා. දැන් පටන් අරගෙන විනාඩි 10ක් විතර ඇවිදලා තියෙන්නේ. තාම උඩට තමයි යන්නේ. ටිකක් පිළිපස්සෙන් එනවා. ඉරත් බහගෙන යනවා. අපි දැන් මුදුලටම ආවා. ටිකක් මහන්සි. මේ වගේ view එකක් තමයි තියෙන්නේ. තව කට්ටිය ඇවිල්ලා ඉන්නවා ඉතින්. මෙතන ගොඩක් කට්ටිය නටන. පේන එලා දෙයහයිද බලුවත් හොඳ වීව එකක් තියෙනවා. උඩට එන මානසිකත් නැති යන තැන. ඕකේ. කොහෙද යන්නේ? මානසිකද? ඕකේ. අපි ඩ්‍රෝන් එකෙන් ෂොට් එකක් උත්තරගෙන දාමු මේකට. අපි උඩ කෙරවලට ඇවිල්ලා තියෙන්නේ. ගස් නම් ඔක්කොම පිච්චිලා තියෙන්නේ. මොකක් හරි මම හිතන්නේ ගින්නක් වගේ ගිහිල්ලා. ලක්ෂිකා කොහොමද යන්නේ? ලස්සනයි නේ. හරි. අපි ඩ්‍රෝන් ෂොට් එක ගමු. කරුවලට එන්න කලින් අපි ආයි බහලා යන්නත් ඕනේ. හැබැයි මෙතන බලන්න එන්න ලස්සනම වෙලාව තමයි ඉර බහින වෙලාව. කරුවල වැල්ලා මේ වීඩියෝ එක ෆොටෝ ක්වොලිටි අඩු ඇති. ඉතින් ආයෙ වීඩියෝ එකක් ගන්න වෙන වාහනේට ගිහින් තමයි ගොඩක් වෙන් කවුරු හටනවා. පොඩ්ඩක් දුවලා බලන්න යන්න හදා. එන වීඩියෝ එක බලන්න, subscribe කරන්න.
තව වීඩියෝ එකකින් හම්බෙමු. ලයිව් කරනවා.